ජේසු පිහිටයි හැම කෙනෙකුටම. සමහර විට ඔයාලා මම අද මේ කරන වීඩියෝ එක ගැන එකඟ වෙන්න පුළුවන්, එකඟ නොවෙන්න පුළුවන්. නමුත් මම ඇත්තටම දෙවියන් වහන්සේට ආදරය කරන, දේවදාසයන් දේවදාසීන් අගය කරන කෙනෙක්. ඒ නිසා ඊයේ දවසේ පාස්ටර් වෙන්ඩි පන්දිනේ සමරලා තියෙනවා මම දැක්කා. ඉතින් අපි අගය කළ යුතු කිතුණු මව්වරුන්. දෙවියන් වහන්සේ පාස්ටර් වෙන්ඩිව පුදුම විදිහට පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම දෙවියන් වහන්සේට පාස්ටර් වෙන්ඩිව පාවිච්චි කරන්න බෑ. ඇය ඇදහිල්ලෙන් විශ්වාසයෙන් ස්ථිරව හිටියේ නැත්තම්. ඇය ආපු ගමන ඇය වේදිකාවට නැගලා සමහර අවස්ථාවන් බෙදාගatti කාන්තාවක් විදිහට. මට නම් පුදුම ශක්තියක් දැනෙන්නේ වචන, ඒ හඬේ ජීවනය, ඒක පුදුම ශක්තියක්. කාන්තාවන් විදිහට අපි ඒ වගේ අය අගය කරන්න ඕනේ. ලෝකේ ලංකාවේ කිතුණු කාන්තාවන් ඉන්නවා, දේවදාසියන් ඉන්නවා, බලවත් අය. නමුත් එයාලා ජීවිතේ යම් තැනකට ඇවිල්ලා ඒ එන ඉස්සරහට එන කඳු පීඩාවන් ඒ මැද්දේ සැලිලා යනවා. නමුත් මේ කාන්තාව කවදාවත් සැලුණ කෙනෙක් නෙමෙයි. ඇගේ කතාවෙන් ඇය බෙදාගන්න ඇගේ සාක්ෂි වලින් ඒවා මිනිස්යන් කාන්තාවන් තව දිරිගන්නනවා. ඇගේ ජීවිත කතාව දිහා දැක්කහම, අද ඇය ඉන්න තැන දැක්කහම ස්වර්ගයේ කොච්චර විපාක තියනවද ඇයට, යහපත් විපාක. ජීවිතේ ආපු දේවල් වලින් කැඩිලා බිඳිලා එහෙම හිටියනම් අද දවසේ දිවසිවරයෙක් ලංකාවට නැහැ. ඉතින් දිවසිවරයෙක් ලංකාවේ ඉන්නවා, මුළු ලෝකයක් ආශිර්වාද ලබනවා. පාස්ටර් වෙන්ඩි කොච්චර ආශිර්වාදමත් කාන්තාවක්ද. ඇගේ ඒ හඬේ ජීවනය කතා කරන හැම දවසකම වැඩි වෙලා මිසක් මට නම් ඇගේ හඬේ ජීවනයේ කවදාවත් අඩුවෙන් දැනෙන්නේ නැහැ. ඒ තරම් ඇදහිල්ලෙන් ශක්තිමත් කාන්තාවක්. මට යම් 2020 යම් අවස්ථාවක මම ප්‍රශ්නයක ගියපු වෙලාවේදී කොයි ආකාරයකින් හරි පාස්ටර් වෙන්ඩි මම කවමදාකවත් කතා කරලා නැහැ. මට ඇගේ දුරකථන අංකය ලැබිලා මම ඇයට කතා කරනවා. ඇය කියනවා මම පුතේ මම මේ එළියට ඇවිල්ලා ඉන්න බඩු ගන්න මම ඔයාට ගන්නම්. දිවසිවරයෙකුගේ මවක්, ලෝකයක් සමග ගනුදෙනු කරන, ලෝකේ මුළු ලෝකයක් උදෙසා පාවිච්චි කරන දිවසිවරයෙක්ගේ මවක්. ඇය මට කියනවා පුතේ මම මේ ගන්නම් ඔයාට, මම මේ එළියට ඇවිල්ලා ඉන්නේ බඩු ගන්න. ඇය හරීම නිහතමානී, හරීම විවෘත කෙනෙක්. ඉතින් ඇත්තටම මම හිතුවේ නෑ ආපහු මට කතා කරයි කියලා. මම කවුද? මම ඇය මාව දන්නේවත් නැහැ. හැබැයි ඇය මට කතා කළා. කතා කරලා ඇගේ කියපු වචන ඒ වෙලාවේ මාව එකපාරම දේවල් වලින් ඉහළට එසෙව්වා වගේ. මම හිටපු තත්ත්වේ. ඒ වගේම මට ඇය ඒ මොහොතේ කියපු කිසිම දෙයක් මතක නෑ. මට තාම මතක ඇගේ හඬේ තිබුණ ජීවනය, ශක්තිය, ඇදහිල්ල, බලය. ඒ වගේම දෙවියන් වහන්සේ ඇයව නිරෝගී සුවයෙන් දීර්ඝාෂයෙන් සරසන්න ඕනේ. ඇය කරලා තියෙන මෙහෙවර. ඇයට තිබුණ ප්‍රශ්න වලින් යද්දී ඇගේ දරුවන් දෙදෙනා අරගෙන වෙන රටකට ගිහින් ස්ථාපිත වෙලා, එහෙම නැත්නම් ඇයට වෙන විවාහයක් කරගෙන ඇයට ඕන තරම් විසඳුම් තිබුණා. නමුත් ඇය ස්වාමින් වහන්සේ දෙසම බලාගෙන ඇවිල්ලා ඒ කඳු පහු කරලා ඒවත් සමතලා වෙලා අද ඉන්න තත්ත්වය ලංකාවේ මිනිස්සුන්ට ඇත්තටම මම දන්නේ ඇයි වටින්නේ නැත්තේ කියලා. මම ගොඩක් ආදරේ පාස්ටර් වෙන්ඩිට. ඒ වගේම මේ මොහොතේ කිතුණු කාන්තාවක් විදිහට පාස්ටර් මෙලනිව අගය කරන්න ඕනේ අපි. ඇය ඇත්තටම යටහත්, කවුරුත් විනිශ්චය කරන්න බෑ. හැබැයි මම පාස්ටර් මෙලනි ගැන කතා කරොත් ඇය පුදුම යටහත් කාන්තාවක්. ඒ වගේම මිනිස්සුන්ට ඇගේ හදවතේ තියෙන ප්‍රේමය මිනිස්සු එළියේ ඉඳගෙන විනිශ්චය කරනවා. ඒ අය අහංකාරයි, ඒ අය මෙහෙමයි. මම කියනව නැහැ. එයා හරිම යටහත් කාන්තාවක්. මිනිස්සුන්ට පුදුම විදිහට ආදරය කරන කාන්තාවක්. එහෙම නැත්තම් දිවසිවරයෙකුට ওই තරම් දුර එන්න බෑ. දිවසිවරයෙක්ගේ භාර්යාවක් කියන්නේ ඒක කොච්චර ලොකු කැපකිරීමක්ද.
ඇගේ ජීවිතය කරපු කැපකිරීම අපි දෙවියන් වහන්සේට ස්තුති කරන්න ඕනේ වගේ කාන්තාවන් නිසා. විශේෂයෙන් මේ අය තියලා තියෙන අපේ දේශේ කොච්චර දෙවියන් වහන්සේගේ කොච්චර ආශිර්වාදයක් වෙලාද, කොච්චර තෝරා ගැනීමක් වෙලාද. ඒ වගේ මේ දරුවෝ දෙන්න මිකෙලා හෙවන්යා ඒ අය කොච්චර කැපවීම කරනවද තමන්ගේ පියා මේ වගේ සේවයකදී දරුවෝ වෙනුවෙන් ඒ දරුවෝ කොච්චර කැපකිරීමක් කරන්න ඕනද. නමුත් හැබැයි ඒ හැම දෙයක්ම දෙවියන් වහන්සේ නිසා ඒ අය දරාගෙන පීඩා කාලය තුලදී පාස්ටර් මෙලනී ස්ටේජ් එකට නැගලා කතා කරපු විදිය, ඇය තුල තිබුණ නිර්භීතකම, පාස්ටර් වෙන්ඩි කතා කරපු ආකාරය, ඇය තුල තිබුණ නිර්භීතකම මුළු ලෝකයක් තමන්ගේ ස්වාමිපුරුෂයාට, තමන්ගේ පුතාට විරුද්ධව කතා කරනවා. නමුත් ඒ අය කවදාවත් ඇදහිල්ලෙක් විශ්වාසයෙන් බලයෙන් වැටුනේ නැහැ. මක් නිසාද? ඒ අයගේ පොරොන්දුව දෙවියන් වහන්සේ නිසා. ඒ නිසා ඇත්තටම ඒ ජීවිත කතාවන් අහද්දි දකිද්දි අද ඒ අය ඉන්න තැන ගැන දෙවියන් වහන්සේට ස්තුති කරන්න ඕනේ. ඒ නිසා මනුෂ්‍යයන් එයාට විරුද්ධව කතා කරන්න එපා. ඔබ අන්‍ය ආගමිකයෙක් වෙන්න පුළුවන්, දෙවියන් වහන්සේගේ දරුවෙක් වෙන්න පුළුවන්. කවදාවත් ඒ වගේ අයට කතා කරන්න එපා. මොකද එහෙම වුණාම වෙන එකම දේ ශුද්ධාත්මයන් වහන්සේ රිදවීමක්. දිවසිවරයට, ඒ වගේම මේ මෑණියන්ට, පියාණන්ට, ඒ වගේම පාස්ටර් මෙලනි, ඒ දරුවෝ දෙන්න ඒ සිංහ පරම්පරාවේ කිසි කෙනෙකුට විරුද්ධව කතා කරන්න එපා. ඒක අපිට ලැබුණු ආශිර්වාදයක්. ඔයාලා කොච්චර වැරදි කරලා ගිහින් ප්‍රොපර්ටි ඉස්සරහා හිටගත්තත්, පාස්ටර් වෙන්ඩි, පාස්ටර් මෙලනි ඉස්සරහා හිටගත්තත්, ඒ අය ඔයාලව ආදරෙන් වැළඳ ගන්නවා. කවමදාකවත් ඔයාලව අත්හරින්නේ නැහැ. ඒ ප්‍රේමය ගිහින් රස විඳින්න, මිරකල් ඩෝම් එකට යන්න, ගිහින් මේ අය කවුද කියලා දැනගන්න. තිත්තක මේ හදවතකින් යන්න එපා. මොකද්ද මේ සැබෑව? හිත යහපත් කරගන්න, වැරදි දේවල් වලින් මිදිලා යහපත් සිතුවිලි ඇති කරගන්න. පාස්ටර් වෙන්ඩි කියන්නේ ඇත්තටම ලොකු මිල කරන්න බැරි වස්තුවක්. පාස්ටර් වෙන්ඩි නැත්තම් දිවසිවරයෙක් නෑ ලංකාවට. ඒ වගේම පාස්ටර් මෙලනි, ඇය දෙන සහාය අපි අගය කරන්න ඕනේ. ඉතින් මගේ උපදේශ කාන්තාවන්ට මොන ප්‍රශ්න, මොන පීඩාව, සමහර ඒවා දරා ගන්න බෑ, කැළඹෙනවා. හැබැයි පාස්ටර් වෙන්ඩි එහෙම කැළඹුණු අවස්ථාවන් මම අහලා නැහැ. ඇගේ කතාව බෙදා ගන්නකොට මට නම් දැන් ජීවිතේ ඇති වෙලා, මට එපා වෙලා, එහෙම කවදාවත් මම අහලා නැහැ. ඇය කියන්නේ නැහැ ප්‍රශ්නගේ අද්දී ඇයට දෙවියන් වහන්සේගේ වචනයෙන් තුල ඇය ක්‍රියා කරපු ආකාරය නිතරම බෙදා ගන්න. හරිම ආසයි දවසක ඉඳගෙන පාස්ටර් වෙන්ඩිගේ ජීවිත කතාව, ඇය ආපු දෙවියන් වහන්සේත් එක්ක ආපු ඒ ගමන ඈත් එක කතා කරන්න, දැනගන්න. මම ගොඩාක් ආදරය කරන මවෙක් පාස්ටර් වෙන්ඩි කියන්නේ. ඒ නිසා කාන්තාවනේ කවදාවත් වැටෙන්න එපා. මමත් වැටිලා තියෙනවා. මමත් කියලා තියෙනවා මට නම් දැන් ඇති කියලා. නමුත් කවදාවත් වැටෙන්න එපා. ඉදිරියේ තියෙන දිනුම් කණුව දිහා බලාගෙන යන්න. අද වුන් දිනුම් කණුව කරා ගිහින් ඉන්නේ. මොන දේවත් ආය හොලවන්න බෑ. මොන පීඩාවක් ඒ අය සේවය කරා. ඉතින් ඔබ දේවදාසයෙකුගේ භාර්යාවක් වෙන්න පුළුවන්, දේවදාසයෙකුගේ දුවෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ සභාවක නිකන් සේවය කරන කෙනෙක් වෙන්න පුළුවන්. කවදාවත් මොන ප්‍රශ්නියාවත් වැටෙන්න එපා. මේ අය අපේ ජීවිතවලට ආදර්ශයක් කරගමු. ඒ අයගේ ජීවිතවලින් අපි ආදර්ශ ලබා ගමු. අරගෙන ඒ දෙවියන් වහන්සේගේ ගමනේදී ඒ අයට දුන ජයග්‍රහණයම අපිට ඉදිරියේදී තියෙනවා. ඒ ගැන බලාගෙන, ඒ දෙස බලාගෙන, දෙවියන් වහන්සේ දෙස බලාගෙන අපි යමු. ඇත්තටම ඔයාලට පුළුවන් නම් පාස්ටර් වෙන්ඩි කරපු දේශනා YouTube එකේ දාලා තියෙනවා. ඒවා අහන්න. පුදුම ජීවනයක් ඇති වෙන්නේ. ඒ හඬේ තියෙන ජීවනය මට එදා 2020 කතා කරපු, ඒ දුරකථනයෙන් කතා කරපු ඒ හඬේ තියෙන ජීවනය
ඒක කවදාවත් අමතක වෙන්නේ. ඒ තිබුණු බලය. ඒ නිසා අපි කාන්තාවන් විදිහට ශක්තිමත් වෙමු. ඊළඟ පරම්පරාව ඉදිරියේදී ලබන්න යන අපේ පරම්පරාවල් වල ගැලවීම, ඒ වෙනුවෙන් අපි ශක්තිමත් වෙමු. නැගිටිමු. පාස්ටර් වෙන්ඩි කෙනෙක්, පාස්ටර් මෙලනි කෙනෙක් වගේ කවදාවත් කඩා වැටෙන්නේ නැති කාන්තාවන් විදිහට ඉදිරියේම බලාගෙන යමු. ඉහළටම යමු. දෙවියන් වහන්සේ ජීවමානයි. ඔවුන්ගේ ජීවිත අද ගෙනල්ලා තියෙන දුර නිසා අපි දෙවියන් වහන්සේට ස්තුති කරමු. ඔබ සැමට ජේසු පිහිටයි.